ඕකේ. අද ජුලි මාසේ පළවෙනිදා. ලස්සන දවසක්. ආමෙන්. ඒ කියන්නේ අවුරුද්දේ භාගයක් අවසන් කරලා ඉතුරු භාගය ආරම්භ කරනවා. 2026 ආවා ගියා. ආමෙන්. රයිට්. අපේ වයස ආවා නෙමෙයි ගියා. රයිට්. ඒ නිසා වඩා අපි දෙවියන් වහන්සේට ලං වෙනවා. එහෙම තමයි කියන්න ඕනේ. වඩා අපි දෙවියන් වහන්සේට ලං වෙනවා. නේද? ඒ නිසා විශුද්ධීකරණයේ ක්‍රියාවලිය අපේ ජීවිතය තුළ වඩා වේගවත් වෙන්නට ඕනේ. ආමෙන්. රයිට්. අපි පෞද්ගලික දවස්වල බැලුවා මේ 1 කොරින්ති පොතේ 13 වන පරිච්ඡේදයේ සියලු දීමනාවලට වඩා උතුම් දීමනාව ප්‍රේමයයි. නේද? මේ ප්‍රේමයේ ගුණාංග ටිකක් බැලුවා. ලක්ෂණ ටිකක්. මේ ලක්ෂණ අපේ ප්‍රේමයේ තුල අඩු වැඩි වශයෙන් තියෙනවා. නමුත් හිතපු ගමන් මොකද වෙන්නේ? ට්‍රැක් අවුට් වෙනවා. එහෙම වෙන්න බෑ. හරි? මේ කියන කාරණාවල් තුල අපේ ප්‍රේමය ප්‍රවර්ධනය කර ගැනීම මා සතු වගකීමක්. ඒක දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේට කියන්න එපා. අනේ මට මේක කරන්න බෑ. මේක මන් තුල ඉඳගෙන කරන්න කියලා නෑ. මම කිව්වනේ ප්‍රධාන මිලේ උන්වහන්සේ ගෙව්වා. මොකද්ද ප්‍රධාන මිලේ? ඔබ ජන්මික පෞකාර ස්වභාවයෙන් මුදවා ගැනීම සඳහා වූ මිලේ උන්වහන්සේ ගෙවලා උන්වහන්සේ මුදවා ගත්තා. නේද? ඒ විතරක් නෙමෙයි. මම කිව්වා උන්වහන්සේ ඔබට දැන් අලුත් සිතක් දීලා තියෙනවා. ඔබ අන්‍යාකාර කෙනෙක් බවට පරිවර්තනය කරන්න උන්වහන්සේට අවශ්‍යයි දැන්. නේද? ඒක ලස්සනට කියනවා එසේකියල්ගේ පොතේ ඔබ ඒක කියවුවා මං හිතන්නේ නේද? උන්වහන්සේ අපේ මාංශමය වූ දැඩි වූ ගල් සිත අපෙන් අයින් කරලා උන්වහන්සේ මොකද්ද කරේ අපිට දැන්? මුරුදු වූ මොළොක් වූ සිතක් උන්වහන්සේ දැන් අපිට දීලා තියෙනවා. ඔන්න ඒ පදේ එකපාරක් අපි කියවලා බලමු. මම අලුත් සිතක් නුඹලාට දී අලුත් ආත්මයක් නුඹලා තුල තබා නුඹලාගේ මාංශයෙන් ගල් සිත පහකොට මාංශමය වූ සිතක් නුඹලාට දෙන්නෙමි. එතකොට අර ගල් සිත තුල තිබුණා වූ අර ගල් ගැහිච්ච ගුණාංග ඔක්කොම දැන් මොකද වෙන්න ඕනේ? ඉවත් වෙලා මුරුදු මොළොක් ගුණාංග වලින් අපේ සිත පෙරෙන්නට අවශ්‍යයි. ඉතින් ඒ සඳහා තමයි මේ කාරණා ටික ඔයගලන්ට මෙසේ උන්වහන්සේගේ වචනය තුල සුද්ධ පෞල්තුමා ලියලා තියෙන්නේ. එදා යා කොරින්ති සභාවට ලිව්වා. අද සුද්ධවන්තයන් වන ඔබටත් මටත් උන්වහන්සේක ලියනවා. අපි අවසාන වශයෙන් බැලුවා මොකද්ද? නපුර ගණන් ගන්නේ නැත. ප්‍රේමය නපුර ගණන් ගන්නේ නැත කියන තැනින් අපි නවත්වනවා. අද අපි බලමු මෙතන ඉඳලා. අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවි සැබෑව සමග ප්‍රීති වන්නේය. ප්‍රේමයෙන් නිතරම සත්‍යයට ආදරය කරනවා. නේද? අපි කැමති අපිට කවුරු හරි සත්‍යවාදීව ඉන්නවට පෙරලා අපි කල්පනා කරලා බැලුවොත් මම අනිත් අයට සත්‍යවාදීව ඉන්නවද? එතන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. නේද? අපි නිතරම බලන්න ඕනේ එහෙමයි. මම එතන ඉන්නවද? මම අනිත් කෙනාගෙන් ඒක බලාපොරොත්තු වෙනවා. මම එතන ඉන්නවද? අන්න එතකොට තමයි අපිට පේන්න පටන් ගන්න මමත් මේ වරද කරලා තියෙනවා. නැත්තම් කරනවා. එතකොට මට තව කෙනෙක්ගෙන් ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඒක බලාපොරොත්තු වෙන්න බෑ. ඒක අසාධාරණයි. නේද? එයාගෙන් ඔබ ඒ දේ බලාපොරොත්තු වෙනවා නම් ඔබ ඒ දේ කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. මොකද දේව වචනේ පැහැදිලිවම කියනවා. ඔබ වපුරන දේ ඔබ කපා ගන්නවා. නේද? රයිට්. සියල්ල දරාගන්නේ. සියල්ල විශ්වාස කරන්නේ. සියල්ල බලාපොරොත්තු වන්නේ. සියල්ල ඉවසන්නේ. බලන්න. ප්‍රේමයේ සියල්ල දරා ගන්නවා. නේද? දැන් දරුවෝ කොච්චර වැරදි කරොත් අම්මා තාත්තා මොකද කරන්නේ? දඬුවම් කරනවා, බනිනවා, සමාජ සේවා කරනවා. නමුත් ඒ හැම දෙයක්ම අම්මා තාත්තා දරා ගන්නවද නැද්ද? දරා ගන්නවා. ඇයි? දරුවා. නේද?
ඒ වගේ අපිට අපේ දරුවන් කෙරෙහි පමණක් නොවේ අපේ සභාවේ ඉන්නා වූ සෙසු සහෝදර සහෝදරයන් උදෙසා නේද? අපේ අසල්වාසීන් උදෙසා අපි නිතර දෙවෙලේ මුණ ගැසෙන කතා කරන සාමාන්‍ය මනුෂ්‍යයන් උදෙසාත් අපිට ඒ දේ ඒ ආකාරයෙන්ම කරන්න පුළුවන්කමක් තියෙනට ඕනේ. right? ඊට පස්සේ කියනවා 8 වෙනි පදේ ප්‍රේමයේ කිසි කලක පහවන්නේ නැත අනාගත වාක්‍ය කීමුවත් නැතිවන්නේය. මේවා නැති වෙනවා. ඔය දැන් ප්‍රොෆට්ලා කියලා නම් දාගෙන ඉන්න ඔය නොයෙක් ආකාරයේ ඉතින් Tamanට ලේබල් ගහගෙන ඉන්නවනේ. ඒ ඔක්කොම දවසට නැති වෙන්න යනවා. නමුත් නැති වෙන එක දෙයක් තියෙනවා. ප්‍රේමය. ප්‍රේමය මූලික කරගෙන සිදුවෙන සෑම ක්‍රියාවක් තුළම දේව මහිමය අපිට දකින්න පුළුවන්. right? ඊට පස්සේ භාෂා නැති වෙනවා. දැනගැන්ම නැති වෙනවා. මක්නිසාද දැනගැන්ම මදය අනාගත වාක්‍යකී මදය. නමුත් සම්පූර්ණ එක පැමුණාම මදව තිබෙන දේ නැතිවන්නේය. නේද? දවසකට මේ සම්පූර්ණ දේ මේ පොළොවට එන්න යනවා. මොකක්ද මේ සම්පූර්ණ දේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විතරයි. ප්‍රේමයේ උල්පත. උන්වහන්සේ මේ පොළොවට අනිවාර්යෙන්ම එනවා. සැබෑ ලෙසම එනවා. මොකද මේ දේව වචනයම තමයි මේ පොතේ කියලා තියෙන අකුරක් පාසා මේ ලෝකේ මේ වෙනකොට සිදු වෙලා තියෙනවා. සිදු වෙමින් පවතිනවා. එහෙනම් ඉතින් ඒකත් සිදු වෙන්න ඕනේ. ඒක විතර සිදු නොවි තියෙන්න බෑ. නේද? මම ගොඩාක් දුරට ඒක විශ්වාස කරන්නේ ඒ නිසා තමයි. මොකද වචනේ කියලා තියෙන දේවල් ඔක්කොම මේ දක්වා සිදු වුණා. ඒක දන්නේ ඒ සිදුවන සිද්ධීන් එක්ක අපි මේ දේව වචනේ සංසන්දනාත්මකව බලපු නිසා ඉගෙන ගත්ත නිසා. අද සිදුවෙමින් පවතිනවා. ඒකත් අපිට අද දේව වචනය තුළ පැහැදිලිව ප්‍රකාශයට පත් වෙනවා. එහෙනම් ඉතින් ඉදිරි ටිකත් සිදු වෙන්න එපායි. සිදු වෙනවා. නේද? ඒක අනිවාර්යයි. ඒ නිසා යේසුස් වහන්සේ කිව්වා මම ස්වර්ගයට යනවා. උඹලට ස්ථානයක් පිළිල කරන්න. පිළිල කරලා මම එනවා නැවත උඹලා වෙවිලා අරගෙන යන්න. උන්වහන්සේ එනවා. නැවත මේ පොළොවට එනවා. ඒ සඳහා උන්වහන්සේ මේ ලෝකයට ප්‍රකාශ කරන ප්‍රධාන ස්ථානය තමයි යෙරුසලම. බලන්න මේ ලෝකයේ හැම යුද්ධයකම මූලික කාරණා මොකද්ද? යෙරුසලම. යෙරුසලම මුල් කරගෙන තමයි හැම යුද්ධයක්ම තියෙන්නේ. තව රහසක් කියන්නද? ඔය යෙරුසලම පොළොව යට විශාල නිදානයක් තියෙනවා. ඔව්. ඒක මතුවෙනවා ඉදිරියේදී. එදාට ඊශ්‍රායලය කියන්නේ මුළු ලෝකෙම ඉතාම ධනවත්ම පොහොසත්ම රටක් බවට පත් වෙනවා. සොලවන්න බෑ. මේක කොල්ල කණ්ඩ තමයි අර අර්මුගදෝන් යුද්ධය කියන අවසාන යුද්ධය ආරම්භ වෙන්නේ. right? ඒ නිසා මේවා හරි විමසිල්ලෙන් සහ ප්‍රඥාවෙන් බලන්න ඕන කරන කාරණාවල්. බයිබලයේ තියෙන මේ දේවල් සාමාන්‍ය මිනිස්සුන්ට නිකන් උඩින් කියවලා තේරුම් ගන්න පුළුවන් නැති මොනව කරන්න බැරිද? නේද? ඒකට දේව ආත්මය ඕනේ. මොකද දිව්‍යන් වහන්සේ මේක ඇතුලේ සංගවලා තියෙන නිදාණය ගන්න පුළුවන්. ඒ ආත්මයත් එක්කම ඒකට කිඳා බැස්සොත් තමයි. නැතුව බෑ. right? ඒ නිසා සම්පූර්ණ එක පැමුණාම මදව තිබෙන මේ අනිකුත් ක්‍රියාවල් ඔක්කොම නැති වෙලා යනවා. right? ඒ සම්පූර්ණ දේ තමයි මොකද්ද? ප්‍රේමය. 11 වෙනි පදේ කියනවා මම බාලයෙක් සිටි කල බාලයෙකු මෙන් කතා කළෙමි. බාලයෙකු මෙන් සිතුවෙමි. බාලයෙකු මෙන් කල්පනා කළෙමි. දැන් මම වැඩි වයසට පැමිණ සිටින බැවින් බාලයාගේ දේවල් අත්හැර සිටීමි. නේද? අපි තාත්මික ජීවිතය තුළ කාලයක් බාලයන්ව හැසිරුණා. බාල දේවල් කරා. නේද? සමහර ලුකුලුකුයි කියන දේවදාසයනු තාමත් බාල දේවල් කරමින් ඉන්නවා. නමුත් එහෙම නෙමේ අපි උන්වහන්සේ තුළ වර්ධනය වෙනකොට වැඩිවියට පත් වෙනකොට වැඩි වයසට පැමිණෙනට අපි ඒ බාලයන්ගේ දේවල් අත්හැරලා
මොහුකුරා ගිය උන්වහන්සේගේ ඒ වචනේ ප්‍රේමය ඵල අපි ප්‍රකාශ කරන්නා වූ අය බවට පත් වෙන්නට අවශ්‍යයි. right? දැන් අපට කැඩපතකින් අඳුරු ලෙස පෙනෙන්නේ. නමුත් මතු මුහුණට මුහුණ පෙනෙනවා ඇත. දැන් මාගේ දැනගැන්ම අඩුය. නමුත් මා දැනගනු ලැබූ ලෙසම මතු මම දැනගන්නෙමි. දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය යන මේ තුනය. ඔව් ඇත්තනේ. අපි තාම උන්වහන්සේගේ පැමිණීම ගැන අපි ඉගෙන ගත්තට අපි ඒක අත්විඳින්නේ නැහැ. ඒ නිසා අපි ඇදහිල්ලෙන් ඉන්නවා. උන්වහන්සේ නෝ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවමානයි. නේද? අපි ඇදහිල්ලෙන් තමයි මේ ගමන් කරන්නේ. අපිට බලාපොරොත්තුවක් තියෙනවා. මොකක්ද ඒ බලාපොරොත්තුව? දවසකට අපි උන්වහන්සේත් එක්ක උන්වහන්සේගේ රාජධානියේ රජකම් කරන්න යනවා. නේද? උන්වහන්සේගේ රාජ්‍ය තුල අපි ජීවත් වෙන්න යනවා. ප්‍රේමය. අපි දැන් මේ ලෝකේ ප්‍රවර්ධනය කළ යුතු කාරණාව. මේ කාරණා තුනම ප්‍රවර්ධනය කරන්න ඕනේ ප්‍රේමය. right? يعني මේ තුනේ. මේ ඊතා උතුම් එක නම් ප්‍රේමයයි. ඇයි දන්නවද? අන්තිම දක්වා පවතින්න යන්නේ මේක තමයි. ක්‍රිස්තුස් වහන්සේව දැක්කට පස්සේ දවසකට උන්වහන්සේව අපි මුහුණට මුහුණ හමු වෙන්න යනවා. දැක්කට පස්සේ අපිට ඇදහිල්ල අවශ්‍යද? එදාට ඇදහිල්ල නැති වෙනවා. ඇදහිල්ල අවශ්‍ය නැහැ එදාට. එදාට අපිට බලාපොරොත්තුවක් අවශ්‍යද අපි උන්වහන්සේ හමු වෙනවා කියලා. එදාට බලාපොරොත්තුවක් අපිට අවශ්‍යත් නැහැ අපි උන්වහන්සේ හමු වෙලා ඉවරයි. නමුත් ඒ ප්‍රේමයේ බැඳීම එදාට උන්වහන්සේත් එක්ක අපිට තාමත් ප්‍රබල ලෙස ගොඩනැගෙන්නට යනවා. ආමේන්. ඉතින් මේ ප්‍රේමයේ කාරණාවල වලින් මිනිසියගේ ජීවිතය ගොඩනැගෙන්නට අවශ්‍යයි, ශක්තිමත් වෙන්නට අවශ්‍යයි. මේ පාඩම් පටන් ගන්නකොටම කිව්වා විශුද්ධීකරණයේ පළවෙනි පියවර තමයි ප්‍රේමය. නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේම කරපන්න. ඒතර මම කොච්චර මට ආදරේද? මගේ රූපෙට ආදරේද? මගේ ශරීරයට ආදරේද? මගේ පවුලට, මගේ දරුවන්ට, මගේ සහෝදර සහෝදරයන්ට, ඥාතීන්ට ඒ වගේම අන් අයටත් මම මොනවද කරන්න ඕන ආදරේ වෙන්න අවශ්‍යයි. නේද? ප්‍රේමය කියන එක මේ ලෝකේ තියෙනවා අනිත් මනුෂ්‍යයන් ළඟ. නමුත් මෙන්න මේ කියපු ප්‍රේමය තියෙනවද? ඒක තමයි ප්‍රධානම ප්‍රශ්නේ. නේද? අනිත් අය කොහොම තමන්ගේ ආගමට සීමා වෙච්ච ප්‍රේමයක්, තමන්ගේ ජාතියට සීමා වෙච්ච ප්‍රේමයක්, තමන්ගේ වර්ගයට සීමා වෙච්ච ප්‍රේමයක්, තමන්ගේ පෙළපතට සීමා වෙච්ච ප්‍රේමයක්. නමුත් කිතුණු ප්‍රේමය තුළ මුළු ලෝකෙම ඉන්න සියලුම සත්වයා කෙරෙහි ප්‍රේමය එයාකාරයෙන්ම වර්ධනය වෙනවා, ප්‍රවර්ධනය වෙනවා, ශක්තිමත් වෙනවා. ඒක තමයි ප්‍රේමය කියන්නේ. ඉතින් මේ ප්‍රේමය තුළ අපගේ ජීවිත ගොඩනගමු. ස්වාමින් වහන්සේ අපව ආශිර්වාද කරයි. අන් මනුෂ්‍යයන්ද අපගේ ජීවිත අන් මනුෂ්‍යයන්ටත් ආශිර්වාදයක් වෙයි. අපි ඒ කාරණාව පෙරදරි කරගෙන අපේ ජීවිත අපි නැවත අපි දෙස ආපස්සට හැරිලා බලලා අපේ අඩුපාඩු නිවැරදි කරගෙන අපි ස්වාමින් වහන්සේත් එක්ක අපගේ කරුණු කාරණා නිවැරදි කරගනිමු. ඒක අපගේ ජීවිතයට බලවත් ආශිර්වාදයක්. ජේසුස් වෙතයි.